පණ ගිහිල්ලා ඉන්නේ. එතන උඩට යද්දී එතන කන්ද ලස්සනට පේනවා. කොයි මාර්ගද? දැන් එන්න අන්ඩර් ප්‍රිවිලේජ් මාර්ගය. පයින් යන්න පුළුවන් මේ කිලෝමීටර් 3ක් විතර තියෙනවා. ඌ අත ගෑවද ආයි? Welcome to Couple Notes in Bali, day 6. අපි ආවා ලෙම්පුයාන් ටෙම්පල් එක ළඟට. එතන පල්ලෙහායින් පාකින් එකේ අපේ බයිසිකල් එක නවත්තලා මේ ලෙම්පුයාන් ටෙම්පල් එකට යන්න මේ ෂටල් බස් එකක් තියෙනවා. නැත්නම් පයින් යන්න පුළුවන් මේ කිලෝමීටර් 3ක් විතර තියෙනවා. මේ කිලෝමීටර් 3 මේ අවුයන් ගියත් එම් හොඳ ගණන්. මේකින්ද පරක් 10 දීලා ෂටල් බස් එක යනවා. ඩොලර් 5යි එක්කෙනෙක්ට. ෂටල් බස් එක විතරක් උඩට ගෙවන්න ඕන උඩ 70ක් එක්කෙනෙක්ට. මේ ඩොලර් 5 ගාන එක්කෙනෙක්ට බස් එකට දීලා යන්න. බයිසිකලේ තාම පැය දෙකමාරක් විතර. ඒ හින්දා දැන් ආයෙත් ටික පයින් යන්න නම් අමාරුයි. ඒ හින්දා බස් එකේ යන්න තීරණය කරා. කීයද ටිකට් එක? එකක් 70. This one how to wear? එතන උඩට ආවට පස්සේ මේ එතන පොඩි මෝටර් සයිකල් ටිකක් තියෙනවා. මේ 200ක් උඩට යන්න. මේ මේක ටිකක් ස්ටීප් නේ. යන්න අමාරුයි. ඒකින්ද අමාරු කට්ටිය ඒකල දාගෙන යනවා මෝටර් සයිකල් එකේ. එතන උඩට යද්දී එතන කන්ද ලස්සනට පේනවා. මැඩම් මගේ හිටලා ඉන්නේ. යා. මේ ටෙම්පල් එකට යද්දී තැන් තැන් වල හදලා තියෙනවා මේ පොඩි ෆොටෝ ලොකේෂන්. මේ ෆොටෝ ලොකේෂන් වලට මේ ගිල්ලා ෆොටෝ ගහතයි. ඉතින් එක එක જાති ඒවා තියෙනවා. අගලකම් දෝම් පුතා ගලරගි. Ya, entra. Tickets. Many percent? Thank you. අරක තමයි ලොකු එක. මුලින් මේක කරලා ඉන්නවා. එහෙම නැතිද? අපි අද ඇවිල්ලා තින්නේ ලෙම්පුයාන් ටෙම්පල් එකට. ඒ කියන්නේ අර 100 ගේට් එක ගේට් ඔෆ් හෙවන් කියන්නේ. ඒක ගේට් ඔෆ් හෙවන් මේ දින්නේ. මෙන්න මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා. ඒකේ ෆොටෝ ගන්න ලොකු කිව් එකක් තියෙනවා. අපේ නම්බර් එක 242. 242. තාම යන්නේ 210 11 ඒ වගේ ගානක්. අපි ගිහිලිවල ෆොටෝස් ටිකක් ගැහුවා. අපි ගිහලා ෆොටෝස් ටිකක් වෙන තැනකින්. ඒ කියන්නේ මෙතන තියෙන ෆොටෝ ලොකේෂන් මේ පොඩි ගානක් දීලා මේ ගන්න පුළුවන් ෆොටෝස්. අතන ඉන්නකම් මේ මොනවද එතන වේටින් කිව් එකක් තියෙනවා. අපේ ටිකට් නම්බර් එකට දාලා තමයි එතන අර ෆොටෝ එක ගහලා දෙන්නේ. එතන වේටින් ටයිම් එකේ ඉතින් මෙතනට ඇවිල්ලා ෆොටෝ ටිකක් ගහ ගන්න පුළුවන්. මෙතනට ලක්ෂ 2ක් ගියා. අපිට අමතක වුණා මේ ඩොලර් 20ක් ගියා. මේ අපිට අමතක වුණා පොඩ්ඩක් මේ අඩු කරලා ඉල්ලන්න. අවුල නැහැ උනට හැබැයි ෆොටෝ ටික ලස්සන ගහලා දෙනවා. itu අතේ ෆොටෝ ගාතේ. ෆොටෝ ගොඩක් වුණා. හොඳම තැන. හිතේ ඇරියට ෆොටෝ ගත්තා.
මේකලද මේ අන්න එකක් විදුරු කෑල්ලක් තියලා ගන්න අර ඉෆෙක්ට් එකක් එන්නේ. ඉස්සෙල්ලා කන්ද පේන විදිය දැන් කන්ද පේන විදිය. යාව ආයෙ මොනවා හරි බීලා යන්න. හරි අමාරු. ප්‍රශ්නේ අමාරුයි. ඒ වුණාට පාඩුවක් නැහැ ලස්සනයි පස්සකට. මේ කඩලා දෙන්න. මොන බලහම් පේනවන්නේ. මලමිනි දෙයක් වගේ. යාව කොහෙද? තීර්ථ ගංගා නේ. තීර්ථ ගංගා. කොහෙන්ද අරකට? මේ එළියට යන්න. හරි. හරි ඉඳන් එන්ට්‍රන්ස් එක තියෙන්නේ. පාකින් වලට මොටර් පාකින් එකට 5000ක් ගත්තා. ඩොලර්. පොඩි යන්න පයිතන් කෙනෙක් ඉන්න ඕන ඇඟේ දාගත්තා. ඔව්. පටවනේ. අනේ මට ඇඟත් ඊවෙක් නෑ නේද? පයිතන් මම ඇඟේ දාගත්ත ඊට පස්සේ ආ මගේ ඇඟෙන් අල්ලන්නේ නැහැ. එහෙම එකක් තියෙනවා. ඒක තමයි. පද. කීයද? 5 to 12 years old. 80. Kasi asuwa එක්කෙනෙක්ට 90ක්. එක්කෙනෙක්ට ඩොලර් 9යි දෙන්නටම ඩොලර් 18ක් ගියා ටිකට් වලට. දැන් ටුවර් ගයිඩ් කෙනෙක් ඉන්නවා නම් ටුවර් ගයිඩ් කෙනෙක් හය කරන්න පුළුවන් මේ මේක විස්තරය කියලා දෙන්න. විස්තර ඕනේ. විස්තර ඇත්තට ඕනේ. ඉතිහාසය ඕනේ. ඊට පස්සේ අතන ටිකට් බයික් එකට 750යි නේද? ඔව් 750යි. 750යි. මෙතන මාළු කෑම එක ඇප් එක තියෙනවා. ඩොලර් 7.2යි. 7.2යි. ඔව්. ඩොලර් 7.2යි. මම ඒක අපිට පොඩි එකක් ගත්තේ ගොඩාක් තේරුමක් නැති හින්දා. ඕකේ. ඔය හැටියක්. ලස්සනයි නේද? එතන ෆොටෝස් ගන්න තියෙන්නේ මාළුන්ට කෑම දාලා. මාළු කෑම කන්න දෙනවා. එතකොට ෆොටෝ එක ගන්න. මම තමයි වැඩේ වෙන්නේ. මේගොල්ලන්ට වැඩි කන්න හම්බෙන්නේ නැහැ. මං හිතන්නේ මොකද මෙතන ෆොටෝ ගන්න තැනක් නැහැ. Stand by. Next pause. Next pause. තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැහැ. ගන්න. රජපෞලේ මං හිතන්නේ තියෙන්නේ. මේ මුත් ඉංග්‍රීසි වලින් නම් ගහලා නැහැ. ඔක්කොම ගහලා තියෙන්නේ ඒගොල්ලන්ගේ භාෂාව. අපි හිතමු රජාගේ පොරව කියලා. මේ වගේ මෙතනට ෆෝන් එක ඔය බලන්න තියෙනවා.
thank you. ගෑවද අය? හරිද සන්දෝෂද මාළු කාලා? දැන් අnder privilege හම්බයි. හරි ඊළඟට කොහෙද? දැන් එන්න අnder privilege මාළු ආයි. මොකුන්ද අnder privilege මාළු? මිනිස්සු ෆොටෝ ගන්න එකකින්ද කන්න දාන්න. මම ලොකු කරන්න අත හැපුවද? කෙලිමතේ හරි මාළුන්ට මාළු කිස් ඕනේ නෑ යා. හයි නෑ හරි පිටිරක පේපර් එකෙන් දාගත්ත ඉවරයි. ඉවර කරා. මාළුන්ට කැම දැම්මා අnder privilege මාළුන්ට කැම දැම්මා. අපි දැන් මේකමාරක් යනවා යන්න. මගින් මොන හරි කන්න බලලා කෑම කාලා ඊට පස්සේ යන අද මාන්සි අමාරු කෑම කන්න ගියාම බලමු මොනවද තියෙන්නේ කියලා. අම්මෝරි අමාරුයි. පැය දෙකක් එක දිගට බයික් එකේ ආවා. මගදී අපි මේ මැංගෝස් එහෙම ගන්නත් නැතුව. දැන් අපි මේ පොඩි කඩේකට ආවා. අපේ විලායක ගාව. මේක තමයි කඩේ. සැන්සෙන් කියලා. රැයික වගේ කෑ ගහන වැඩි ගණන් ගන්න එපා. මේ කඩේ හොඳයි. ලිමිටඩ් මේකක් තියෙන්නේ ලිමිටඩ් මෙනු එකක් තියෙන්නේ. වෙයි. පොඩි හොඳ වයිබ් එකකට තියෙනවා. අපේ නෝන මාත්‍යා ඉන්නවා. පණ ගිහිල්ලා ඉන්නේ. ඩස්ට් එක පේනවද මේ? මේ මූණේ තිබ්බ ඩස්ට් එක. පිස්සු වලක් ගන්න බෑ. මම තම්පිය දෙන්නේ නැහැ. මම තම්පිය දෙන්නේ නැහැ. බලමු. හැබැයි ආව පාරකින් ආයි එක පාරකින් ආව ඒක නිකන් මේ කොහෙද බණ්ඩාර වෙලා වගේ. බාලි ඇවිල්ලා එච්චර සීතලක් දැනෙනවා. ඒක ඇහෙනවා මේ බයික් එකේ යද්දි මේ නිකන් බාලිවර නෝරෙලියක් වගේ පැත්තකින් ආවේ. කියන්නේ අපි එළවලු හැදෙනවා. එළවලු තිබ්බා. නෝරෙලිය වගේ බෝන් වල දාලා. ඔව්. අර එළවලු තිබුණා නම් තොග ගන්න ඒවා. තොග එළවලු තොග කාට තියෙනවා. එළවලු පළතුරු මරු එළවලු වවනවා. පැත්ත ලස්සන සීතලයි. මාර සීතලයි. මම දාන්නම් ඒ අපි කොයි පාරෙන් ආවේ කියලා. අපි පාර වැරදිලා ආවේ. වැරදිලා ගානේ. ඔව්. Google Map එකේ පෙන්නන පාර වැරදි. ඒකින්ද මේ අපි පාරක් හදාගෙන ආවේ කන්ද නැගලා කන්දක් නැගලා මේ බැහැගෙන එන ගම. එනේ මේකට අනිත් පැත්තෙන් එන්නේ එතකොට. මේ පස්සට හිතෙනවා. පස්සනාරු දෙනවා. ඒ කියන්නේ පාරේ උඩ ටික ඕකේ. හැරේ මාර view එකක් තියෙනවා. ඒක ගන්න නවත්තන්න ඕනේ නැහැ. මොකද බඩගිනි වංගු පාරක් නවත්තන්න තැනක් නැහැ. හැබැයි උඩ ඉඳන් පල්ලෙහා මුළු සිටි එකම පේනවා.
පේනවා කියන්නේ ආයෙ තනිකර පෝට් එකක් පේනවා. මාර ලස්සනයි ඒ view එක. අර නවත්ත ගන්න විදියක් නැහැ. එහෙම මාව මේ මම පාර දාන්න යනවා නම් යන්න. හැබැයි ඒ ටික විතරයි පාර හොඳ. අනිත් ටික පාර අවුල්. හැබැයි මෙහි කවුරුවත් යනවා මම දැකලත් නැහැ. එහෙම කවුරුවත් මේ වීඩියෝ එක දාලා දැකලා නැහැ. දැක්කනේ. ඔව් ඒ කියන්නේ ටුවරිස්ලා කියලා දැක්කේ අපිව විතරයි. වෙන කවුරුවත් නැහැ. මේ කියන්නේ ගමේ මිනිස්සුත් ඉන්නේ පොඩ්ඩයි. ගිහිල්ලා බලන්න මේ පාර දාන්න දැන් නම් අපි කණ්ඩාව බලමු මේ දවල්ට කෑම එක අපෝ. දවල්ට කණ්ඩාව 5ට විතර. පහ නෙමෙයි පහ 5:49. අපි දැන් කාලා හොටෙල් එකට යනවා. තව විනාඩි 20ක් විතර තියෙනවා. ඔව්. සමහර විට අපි කියන එක මේවා දාන්නේ මොකද මෙතන සින්දුවක් කියන ඉංග්‍රීසි සින්දුවක්. බලමු. සබ්ටයිටල් දාන්න ඒ සමහර. කැමරා ක්වොලිටි එක ගෙනත් දුන්නේ. මැංගෝ ජූස් එක. මේ චොක්ලට් බන්. අයිස් චොක්ලට් ක්‍රීමි. මේ පොඩි ක්‍රීමි ගතියක් තියෙනවා. මේ දෙන්නේ සීනි සුගර් සිරප්. මේ තියෙන sugar syrup එක අපිට අවශ්‍ය ගන්න දාගන්න දෙන්න. හොඳයි නේද? නෑ නෑ නම් අපි වෙන විතර Yep. හරි අමාරුයි ඉන්නේ අද. අද අපි දවස් ඉවර කරනවා මෙතන මේ කඩෙන්. කෑවා. දැන් 6:45යි. දැන් ආයෙත් කෑමක් හැවෙන්නේ නැහැ. දැන් අපි හොටෙල් එකට යනවා කෙලින්ම. අපි එන අපි ඉන්නවා මේ අපි එන day 6 එක අද මෙහෙම ඉවර කරනවා. හරි අමාරුයි. වෙනත් ලස්සන පාරකින් ආවා. ඔව්. එහෙනම් අපි day 7 එකෙන් හම්බෙමු. ඒ සෙන් එක හම්බ වෙනවා. Bye. Bye.